අනේ ඩොක්ටර් බලන්නකෝ මගේ අනේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක පාටම සිහිය නැති උනානේ ඩොක්ටර් අනේ පොඩ්ඩක් බලන්නකෝ අනේ කලබලෙන් පාමන් බලන්න අනේ මොකද ඩොක්ටර් මොකද එයාට කොහොමද ඩොක්ටර් මෙයාට විස වායුවක් ආග්‍රහණය වෙලා තියෙනවා වගේ විස වායුවක් මාර බහුරු කොලම් බහුපුත බල්ලෝ පයින් කතානේ ඩොක්ටර් කියන්නේ දැන් ඔය කියන විස වායුව මාව ස්කිප් කරලා මේකලට ප්‍රකාශග්‍රහණය වෙන්නේ කොහොමද මම කොහොමද ඒක දන්නේ ඒක තෝ ගිහින් අහගෙන විස වායුවේ දැන් මේ සිද්ධිය වෙලා කොච්චර වෙලාවද කියලා කියන මට වෙලාව නම් මට හරියට මතක නෑ ඩොක්ටර් කොහොම හරි අපි වාහකේ ජෑම් ගහක් ඇටි තියෙන්නේ මේ වෙලාවට ජෑම් ගෙඩියක් කඩලා ඕනේ කියලා මැරෙන්න හැදුවා මම අද්දක උස්ලා ජෑම් ගෙඩියක් කඩලා මේ පැත්ත බලද්දි මේ ගෙඩිය පාඩිය කපු පාන් ගෙඩියගේ මේ මත බෑවිලා දැන් මේ ළමයාගේ තත්ත්වය ගොඩක් බරපතලයි මෙයාට හදිස්සි ප්‍රතිකාරයක් ඉක්මනින්ම කරන්න ඕනේ ඉක්මන් ප්‍රතිකාරයක් තියෙනවා ඉන්ජෙක්ෂන් එකක් ඒක ගැහුවොත් මේ ළමයාට ටක් ගාලා හොඳ වෙනවා හැබැයි ඒක පොඩි සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා ගෑනු ළමයින්ට විශේෂයි කමන්නේ ඩොක්ටර් මොන සයිඩ් ඉෆෙක්ට් එක තිබ්බත් කමන්නේ මට කොහොම හරි මෙයාව සනීප කරගන්නයි ඕනේ අනේ ඩොක්ටර් එහෙනම් මම දැන් මේ ඉන්ජෙක්ෂන් එක ගහනවා හැබැයි පස්සේ ආයෙන් යම්පචන් ගන්න එපා මට මුකුත් කියාගෙන ඉන්න එපා හරිද ඩොක්ටර් ගන්න අන දැක්කද ටක් ගාලා සිහියාව අනේ අම්මේ ඩොක්ටර් මේ ඒක නෙවෙයි දොස්තර මහත්තයෝ මොකද මේ ඩොක්ටර් කිව්වර මොකද සයිඩ් ඉෆෙක්ට් එකක් කියන්නේ මොකද දැන් සාමාන්‍යයෙන් මේ බෙහෙත ගැහුවම ගෑනු ළමයින්ට ඉක්මනට හොඳ වෙනවා වගේම ගෑනු ළමයින්ගේ කටේ සද්දේ ওই තියනට වඩා 10 ගුණයකින් වැඩි වෙනවා. ඒක ජීවිතේ කවදාවත් අඩු වෙන දෙයක් නෙවෙයි. හැම අවුරුද්දකටම සැරයක් ඩෙසිබල් 10කින් ඒ කටේ සද්දේ වැඩි වෙනවා. අන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. යකෝ තෝ යම්මට